සුබ දවසක් වේවා යාළුවනේ. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ගෙනල්ලා තින්නේ කොහොමද ඔයාලගේ PC එක use කරලා වීඩියෝ එකක් edit කරගන්නේ කියලා. වැඩි කතා නැතුව එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා මුලින්ම ඔයාලගේ ඉන්ටර්නෙට් and browser එකක් open කරගන්න. ඊට පස්සේ ඔයාලා search කරගන්න CapCut download කියලා. ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් එනවා. මෙතනින් ඔයාලා මේ මුලින්ම තියෙන site එකට යන්න ඕනේ. ගිහිල්ලා මෙතන download for free කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලගේ file එක PC එකට download වෙනවා. ඊට පස්සේ ඔයාලා මේකෙන් අයින් වෙන්න. අයින් වෙලා ඔයාලගේ අර file එක download වෙච්ච තැන දැන් මගේ download වල තියෙන්නේ. මෙන්න මේ file එක double click කරලා open කරලා install කරගන්න. මම දැන් install කරලා තියෙන නිසා install කරන්න යන්නේ නැහැ. දැන් අපි කොහොමද බලමු වීඩියෝ එකක් edit කරගන්නේ. මම දැන් app එක open කරගන්නවා. මුලින්ම ඔයාලා මේ වගේ එකක් එයි. මේක confirm කරගන්න. එතනින් confirm දුන්නාට පස්සේ ඔයාලා මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනින් මේ create a project කියන එක select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඔයාලා අරන් එනවා. දැන් මම කියලා දෙන්නම් කොහොමද මේකට වීඩියෝ එකක් add කරගෙන edit කරගන්න කියලා. ඔයාලා මුලින් මේ drag and drop කියන තැන click කරගන්න. එහෙම click කරගත්තට පස්සේ ඔයාලා මේ වගේ ඔයාලගේ file වලට යනවා. ඔයාලා මෙතනින් ඔයාලා edit කරගන්න ඕනේ වීඩියෝ එක select කරගන්න. මම දැන් select කරලා open කරනවා. එතකොට මේ විදිහට මේ වීඩියෝ එක add වෙනවා. ඔයාලා මෙතනින් මේක drag and drop කරලා පල්ලෙහාට දාගන්න ඕනේ. මේ විදිහට දාගන්න. ඔයාලට දැන් මේ වීඩියෝ එකේ අනවශ්‍ය තැන් තියෙනවා නම් මෙන්න මෙතනින් මේක ඔයාලට ඕන තැනකට අරන් ගිහිල්ලා මෙතනින් මේ ස්ප්ලිට් කියන එක දීලා එතනින් ඒක වෙනම කට් කරලා ගන්න පුළුවන්. ඒකල ඔයාලට ඕන නැති කොටස සිලෙක්ට් කරලා ඒක රයිට් ක්ලික් කරලා මෙතන තියෙන delete කියන බටන් එක ක්ලික් කරාම ඒක කැල්ල අයින් වෙනවා. ඒ විදිහට ඔයාලගේ වීඩියෝ එකේ තියෙන අනවශ්‍ය තැන් අයින් කරලා ඉවත් කරගන්න පුළුවන්. දැන් මම කියලා දෙනවා ඔයාලට මේකට ඔඩියෝ එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඒකට මේ වම් පැත්තේ උඩම තියෙන ඔඩියෝ කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනින් තියෙනවා ඔයාලට මේකේ ඇප් එකේ ලබා දෙන ඔඩියෝ ඩවුන්ලෝඩ් කරලා ඇඩ් කරගන්න පුළුවන්. දැන් මම මෙතනින් මේ ෆ්‍රී දෙන එකක් ඩවුන්ලෝඩ් කරලා ඇඩ් කරලා පෙන්නන්නම් ඔයාලට. මේ විදිහට මේක ඇඩ් වුණා ඔයාලට පේනවා ඇති. ඒ වගේම ඔයාලට මෙතනින් මෙහා පැත්තේ ඉෆෙක්ට් කියන එකට ගියොත් ඔයාලට ඕන ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට මෙතනින් තවත් එහාට ගියොත් ෆිල්ටර්ස් කියන එකට ගියොත් ඔයාලට මෙතනින් ෆිල්ටර් ඇඩ් කරගන්නත් පුළුවන්. මේකේ තව තියෙන ඒවා ඔයාලට චෙක් කරලා බලලා ඔයාලට ඕන විදිහට ඔයාලගේ වීඩියෝ එක එඩිට් කරගැනීමේ හැකියාව තියෙනවා. මම දැන් කියලා දෙන්න මේක සේව් කරගන්නේ කොහොමද කියලා. ඔයාලා මෙතන දකුණු පැත්තේ තියෙන උඩ export කියන icon එක ක්ලික් කරගන්න. මෙතන ක්ලික් කරලා මෙතනින් ඔයාලට වීඩියෝ එකට අවශ්‍ය resolution එක select කරගන්න පුළුවන්. මෙතන 1080p 720p මම මේ 720p කියන එකම තියෙනවා. ඔයාලට මේ format එක select කරගන්න පුළුවන්. ඒ වගේම fps එකත් select කරගන්න පුළුවන්. මම මෙතන fps 50 කියන එක දාලා select කරනවා. මෙතනින් ඔයාලට export කියන එක දෙන්න පුළුවන්. එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ export වෙනවා. ඔය විදිහට තමයි CapCut එකෙන් වීඩියෝ එකක් එඩිට් කරගන්න තියෙන්නේ. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න මාව subscribe කරලා තියාගන්න.